අයිබෝවන් මොකද වෙන්නේ අද තොලවෙන එලදිනවා මිස්ටර් බණ්ඩා අද අපි සෙට්ටලා ඉන්නේ මීම් රියැක්ට් එකත් එක්ක සෝ මෙනොකටත් අපේ channel subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරගන්න ඒ වගේ මෙහා පැත්තේ තියෙන notification bell icon එකත් all දාගන්න මතක් කරලා මචං අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න මොකද අපිට ඉක්මනටම සබ්ලා 5000 ගහන්න තියෙනවා right එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න එහෙනම් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යන්න let's go සුපිරිම බඩු පාරක් සෙට්ටලා එක පාරට ටැක පැන්නහම ඕකේ අපි බලමු ඒ කොල්ලෝදේ වැටේ ඈ මොකද්ද වංගේ ඒක තේරුන්නේ නැහැ බං ඒක hina වුන්නේ තේරුන්නේ නැහැ සිරවට ओ भाई मारो मुझे मारो කවුද ඔයා මම කහපාට පැකට් එකෙන් එකක් දාලා ඉන්න යාළුවගෙන් ඔයා කවුද කියලා ඇහුවාම ඕකේ ඇත්තටම කවුද ඔයා? I am the universe. ඒක මං කිව්වේ අවුරුදු 15කින් ඔය කියන කතාව තේරෙන්නේ. Came from universe නෙමෙයි. දැන් දැන් කියන්නේ I am the universe. I am the universe සම්මා ටික්ටොක, සම්මා නිග, සම්මා ගෑන්ස්ටර්, සම්මා තග් ලයිෆ්. හරිද? because මං ඊයේ hashtag එක හැදුවා මොකද්ද? සම්මා මොකද්ද? ඊයේ හැදුව hashtag එක තමයි අලුත් එක. සම්මා මෝඩයා කියලා හදුවා නේද සම්මා නේ බොඩේ සම්මා හෙයා කඩද නෑ. සම්මා තග් ලයිෆ්, සම්මා king is back. ඊට පස්සේ සම්මා මොරාල්, සම්මා මොටිවේෂන්, සම්මා ඩන්, සම්මා කිව්වොත් කිව්වා, සම්මා තනි වචනයෙන්, සම්මා නණ්ඩුවල්, සම්මා සිවුර ලෙෆ්ට්. හරිනේ ඉතින් බොරු නෙවෙයිනේ. සම්මා දැන් සිවුර left. සම්මා දැන් යෝ I am the universe. ඒක තමයි guys සවුත් වචනය. සම්මා පිම්බතා අන්න නියම වචනේ සම්මා පිම්බතා නියමයි මචං මේ හැබැයි පොර කියනේවා සමහර වැරදිනේ හරිද මේ සමහර ඒවා ඉන්නවනේ ඇත්තම කියන එක අහලා බලහන්කෝ සමහර ඒවා තියෙන ඇත්ත ඒවා ඒ උනට පට්ට ගොන් ඒවා තියෙනවා හරිද ඒ උනට සමහර ඒවා තියෙන ඇත්ත ඒවා බැනලත් බෑබා What? Bro, what are you talking about, man? දන්නේ නැති නිසානේ අහන්නේ ඕකේ හැබැයි අනු කෙනෙක්ගෙන් අහනවා කියන්නේ මචං එතනින් එහාට වැඩක් නෑ මචං අහලා වැඩක් නෑ අඩු උන හැදෙන් 40ෙන්ද බා නෑනේ බා 100 ගානකින්ද උපදුනේ බා 100 ගානකින් නේවා අඩු උන හැදෙන්නේ 100 ගානක්ද බා අඩු මතක නෑ බා සිරාවට මතක 100 ගානක් නේවා අඩු එතකොට උණුවතු රත් වෙන්නේ 100 ගානකින් නේද අඩු සිරාවට මතක නෑ බං අඩු උණ හැදුණු කාලය මතක
නියම ඇත්තටම දන්නේ නැහැ බං ඔයන් ඉතින් අඩු පරිප්පු දන්නවා හරිද සෝයා මීට් දන්නවා චිකන් එක හදාගන්න වෙච්ච ගන්න පුළුවන් රයිස් හදාගන්න පුළුවන් රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් මචං ඒ ඇති බං ඉතින් බදින්න ඕනෙත් නෑ මචං ප්‍රශ්න ඉවරයිනේ මචං දින දෙක කාලා නිකන් නිදා ගන්නවා මචං වැඩේ ඉවරයි මචං මට සර බූටක් තියලා ගියපු එක්ස් හන්දියේ පාක් එකේ කුඩුකාරයා ගේම් ප්‍රෙඩ්නට් වෙලා කියලා ආරංචි වුණාම මා ඇතුළු මගේ මිතුරු කැල නයිස් හොඳ ආරංචියක් නයිස් නියමයි මරු මරු නියමයි සුපිරි අවුරුදු 22ක් පැනලා අපි මොනවද බං ආදරය ගැන දන්නේ ඕකේ ඔල්ලෝ කවදාවත් ආදරේ කියලා කිව්වේ නෑ. දැනෙන්න අරිනවා මිසක්. දනින්න නෙවෙයි දැනෙන්න අරිනවා ඕකේ මචන් මේමයි මේක කියන්න ඇත්තේ වෙන සීන් එකක් වුණාට මචං මගේ තියෙන කුපාඩිකමට මචං තේරුනේ වෙන සීන් එකක් හරිද ඒක තමයි සීන් එක මම කියන්න ඇත්තේ වෙන එක මට තේරුනේ වෙන එක හරිද එහෙම තමයි ඊට වැඩිය හොඳයි ආච්චි අම්මා ඕකේ අඩ සුරාවර මචන්නේ අඩෝ වයසක විසේටද මචන් මේ නටන්නේ යකෝ වැටුනොත්තේම ඉවරයිනේ යකෝ හොස්පිල් නෙවේ කෙලින්ම මල්සාලාවේ ලෙසිනෑ මචන් දේශයට හිතන්න එපා මැරෙනවා එදිම මැරෙනවා මචන් වැටුනොත් එහෙම නම් खत्म बाय बाय टाटा गुड बाय गया රයිට් මචන් අද වීඩියෝ එක මෙන්න මෙතනින් මේ විදිහට ඉවර කරනවා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා එහෙනම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මතක් කරලා channel එක subscribe කරන්න රයිට් එහෙනම් අලුත් වීඩියෝ හම්බෙනකම් අදට ගිහිල්ලා එන්නම් බයි පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පතු ඈගෙන් උණුහුම නොලැබෙයි දෝ දැන් හදවත විඳුක මෙතරම් ඇයි මෙලස කරන්නේ